යාළුවනේ එක්තරා වයසක තාත්තා කෙනෙක් මරණාසන්න මොහොතේ තමන්ගේ එකම පුතාට කතා කරලා කියනවා පුතේ අපේ අල්මාරියේ ඔරලෝසුවක් ඇති. ඔයා ඒක අරගෙන එන්න කියලා. පුතා තාත්තට බොහොම ආදරෙන් තාත්තා කියපු දේ අහලා ගිහින් අල්මාරියෙන් ඒ ඔරලෝසුව අරගෙන එනවා. ඒ ඔරලෝසුව අරගෙන ආපුවාම තාත්තා කියනවා පුතේ ඔබ මේ ඔරලෝසුව අරන් ගිහිල්ලා අපේ නිවස ඉදිරිපිට මේක අලෙවි කරන්න වගේ තියාගෙන ඉන්න. හැබැයි අලෙවි කරන්න එපා. කවුරු හරි කෙනෙක් මේකට ගාණක් කිව්වොත් අන්නේ ගාණ ඇවිල්ලා මට කියන්න. පුතත් තාත්තට බොහොම ආදරෙන් ඒ කියපු විදිහටම තමන්ගේ නිවස ඉදිරිපිට මේ ඔරලෝසුව අලෙවි කරන්න වගේ තියාගෙන ඉන්නවා. ඔය අවස්ථාවේ ඔතනින් ගියපු පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා ඔබ මෙම ඔරලෝසුව අලෙවි කරනවා නම් මම කැමති රුපියල් 500කට මේ ඔරලෝසුව මිලදී ගන්න කියලා. පුතා අලෙවි කරන්නේ ඒක අහගෙන ඇවිල්ලා කියනවා තාත්තේ මේ ඔරලෝසුව කෙනෙක් රුපියල් 500කට මිලදී ගන්න කැමති වුණා කියලා. තාත්තා කියනවා පුතේ ඔබ දැන් මේ ඔරලෝසුව අරගෙන යන්න නගරයට ගිහිල්ලා නගරේ තියාගෙන ඉන්න අලෙවි කරන්න වගේ. අලෙවි කරන්න එපා. කවුරු හරි මිලක් කිව්වොත් ඒ මිල ඇවිල්ලා මට කියන්න. පුතත් තාත්තා කියපු විදිහටම නගරයට ගිහිල්ලා එක් ස්ථානයක මේ ඔරලෝසුව අලෙවි කරන්න වගේ ප්‍රදර්ශනයට තියාගෙන ඉන්නවා. ඒ අවස්ථාවේ නගරයට ආපු පුද්ගලයෙක් කියනවා ඔබ මෙම ඔරලෝසුව අලෙවි කරනවා නම් මම කැමතියි මේක රුපියල් 1000කට ගන්න. පුතා ඔක අලෙවි කරන්නේ නැහැ. නැවත තාත්තට ඇවිල්ලා කියනවා තාත්තේ නගරෙදි කිව්වා මට මේකට රුපියල් 1000ක් දෙන්නම් කියලා. තාත්තා කියනවා පුතේ ඔබ දැන් මේ ඔරලෝසුව අරගෙන යන්න නගරයේ ඔරලෝසු අලෙවි කරන වෙළඳසැලට ගිහිල්ලා පෙරසේම ඔබ මේක අලෙවි කරන්න එපා. ඒගොල්ලෝ ගන්න ගාණ අහගෙන එන්න. පුතත් තාත්තා කියපු විදිහටම ගිහිල්ලා නගරේ ඔරලෝසු වෙළඳසැලට ගියපුවාම ඔරලෝසු වෙළඳසැලේ හිමිකරු මේ ඔරලෝසුව බලලා කියනවා මම ඔබට මෙම ඔරලෝසුවට රුපියල් 5000ක් දෙන්නම් කියලා. පුතා පුදුමයෙන් වගේ ඉක්මනින් ඇවිල්ලා තාත්තට කියනවා තාත්තේ අපේ නිවස ඉදිරිපිටදී කිව්වේ එක මිලක් නගරේ ඉඳද්දි කිව්වේ තව මිලක් දැන් ඔරලෝසු කඩේදී මේකට රුපියල් 5000ක් දෙන්නම් කියනවා. තාත්තා කියනවා කලබල වෙන්න එපා. ඔබ දැන් මේ ඔරලෝසුව අරගෙන යන්න නගරයේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන එහෙම නැත්නම් ඇන්ටික් ෂොප් එකට අරගෙන යන්න. පුතත් තාත්තා කියපු විදිහටම ඇන්ටික් ෂොප් එකට මේ ඔරලෝසුව අරගෙන ගියපුවාම ඒ පෞරාණික භාණ්ඩ අලෙවි කරන තැන පුද්ගලයා මේක හොඳින් පරීක්ෂා බලලා කියනවා ඔබට මම මේ ඔරලෝසුවට රුපියල් 50000ක් දෙන්නම් කියලා. පුතා පුදුම වෙනවා. පුදුම වෙලා ආවිලා කියනවා තාත්තේ බලන්න ඇන්ටික් ෂොප් එකෙන් කිව්වා මේකට 50000ක් දෙන්නම් කියලා. තාත්තා කියනවා ඔරලෝසුව ගිහිල්ලා අල්මාරියම තියලා මම රත්තරන් පුතා නැවත එන්න කියලා. පුතා පුදුම වෙනවා. පුදුම වෙලා නමුත් අර මරණාසන්න මොහොතේ ඉන්න තාත්තා කියන නිසා ඔරලෝසුව තියලා තාත්තා ළඟට එනවා. තාත්තා හොඳ වැදගත් පණිවිඩයක් දෙනවා. යාළුවනේ තාත්තා කියනවා පුතේ අපේ වටිනාකමත් ඔන්න ඔය වගේ තමයි. අපි ඇසුරු කරන අය අපේ සමීපයට එන අය අපේ වටිනාකම තක්සේරු කරන්නේ එක් මට්ටම් වෙදී. පුතේ ඔබ ඇසුරු කරන්න ඔබව උපරිම වටිනාකමක් දක්වන ඔබට දක්වන අය මේක තමයි මරණාසන්න මොහොතේ තාත්තෙක් හැටියට මට පුතාට දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය.
අපි වටින තැන්වල අපි හැසිරෙන්න අපේ වටිනාකමක් නොතේරෙන වටිනාකමක් ඇගීමක් ලක් නොකරන අයගෙන් ඈත් වෙන්න කියලා ඒ තාත්තා තමන්ගේ පුතාට උපදෙස් දෙනවා. ඉතින් යාළුවනේ මටත් ඔබට කියන්න තියෙන්නේ අන්නේ පුංචි පණිවිඩයම තමයි.